අද අපි යන්නේ අවාර ශිල්පා කරුණා කරන්න. අපි යන්නේ කුරුවිට එරත්තන පාරේ. මේ ඉන්නේ අපිත් එක්ක යන කට්ටිය. Samurai sword on my back. You don't know how to act. Maybe you should relax. Maybe you should relapse. Just kidding. Stop, 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 stop. Stop, 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 stop. Stop, 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 stop. Stop, 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 stop. Stop, 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 stop. Stop, 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 stop. එරත්තන පාරෙන් කිලෝමීටර් 5ක් පමණ ආපසු අපට හමු වන ප්‍රධාන බාධකයක් තමයි සීතගඟුල. ගඟ හරහා එතෙර වීම සඳහා මෙහි පාලමක් නොමැත. කේබලයක් ආධාරයෙන් අපට ගඟෙන් එතෙර වීමට සිදුවේ. අධික වර්ෂා සමයේදී ඒ ඉතා අවදානම් කටයුත්තක් වුවත් මද වර්ෂාවක් පමණක් තිබුණු නිසා එය අපට ලොකු අභියෝගයක් නම් වුණේ නැහැ. ලිස්සනසුළු මාර්ගයත් මීදුමත් වර්ෂාවත් ගමනේ වේගය අඩාල කිරීමට ප්‍රධාන හේතුවකි.
අපි ඊයේදී ගොඩක් රෑ වුණා. වැස්සයි මීදුමයි සීතලයි හින්දා අපි හිතපු තැනට අපිට යන්න බැරි වුණා. ඒ නිසා අපි මේ ඉදිකටු පාල ළඟ තියෙන අම්බලමේ නතර වුණා. රැට කාලා බීලා මෙතන උල කරලා දැන් අපි ආයෙත් අපේ සිරිපා කරුණාව පටන් ගන්නයි මේ හදන්නේ. මේ ඔබ දකින්නේ රත්නපුර මාර්ගයත් කුරුවිට එරත්තර මාර්ගයත් එකිනෙක මුණ ගැහෙන ස්ථානය. අද වප්පුන් පොහෝ දිනයි. මේ නිසා අවාර සමයේ වුවද දහවල් 1 පමණ වනතුරු උඩමළුව බැතිමතුන් සඳහා විවෘතව පවතී. ශ්‍රී පාදපද්මය වැද පුදා ගැනීමෙන් අනතුරුව හැටන් මාර්ගය ඔස්සේ පහළට කරුණා කිරීමටයි අපේ මේ සූදානම. අපි දැන් හැටන් පාරේ බහින ගමන් ඉන්නේ. පොඩි වැස්සක් කඩා වැටෙනවා. ඒ වුණත් ගමන හරිම සුන්දරයි. මේ වැස්ස නිසාම දියැලි කිහිපයක් සක්‍රිය වෙලා තියෙනවා. මේ දියැලි සහ මේ පරිසරයේ සුන්දරත්වය බලන්න නම් අනිවාර්යෙන් අවාරෙම සිරිපා කරුණා කරන්න ඕනේ. සිරිපා කරුණාව කියන්නේ ඇත්තටම අමුතුම ජීවිතේ ගමන් කරන වෙනස්ම අත්දැකීමක්. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ අත්දැකීම. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපේ වාසස්ථානය නෙමෙයි. මේක සත්තුන්ගේ වාසස්ථානය. ඒ නිසා යාලට කල්පයක් නොකර පරිසරය ආරක්ෂා කරලා භක්තියෙන් අවාරු සිරිපා කරුණා කරලා ඔයාලත් ආශිර්වාද ලබා ගන්න. මේ වගේම නැත්නම් වැඩසටහනක තවත් හම්බ වෙනවා.